බොම්බිලි කරෝල යන නම ඇහුවාමත් සමහරෙක්ට අප්‍රසන්න හැඟීමක් ඇතිවෙනවා. දුර්ගන්ධයක් තියෙන අපිරිසුද්ධයක් දැක්කහමත් සමහර අය කියන්නේ බොම්බිලි කරවල ගඳයි කියලා. එහෙම කිව්වට ඇත්තටම බොම්බිලි කරවල කියන්නේ මොනවද කියලා දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැත්නම් ඔන්න අහගන්න. ලංකාවේ අපි බොම්බිලි කිව්වට ඉන්දියාවේ කියන්නේ බොම්මාලෝ කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ බොම්බේ ෆිෂ්, ඩක් ෆිෂ් එහෙමත් නැත්නම් ලිසර් ෆිෂ් කියන්නේත් මෙයාටම තමයි. බොම්බේ ඩක් කියන්නේ බොම්බිලි වලටම තමා. ඩක් කිව්වට තාරාවෙක් නොවන මේ මාළු වර්ගය අපි පරිභෝජනයට ගන්නේ කරවල විදියට. ඉන්දියාවේ බොම්බායි සහ ගුජරාට් ප්‍රදේශවල මුහුදේ රංචුල ජීවත් වන මේ මාළු වර්ගයේ ඉස්සන් සහ කුඩා මසුන් ආහාරයට ගන්නවා. ශරීරයට වඩා විශාල හකුව ඇති අප්‍රසන්න පෙනුමකින් යුක්ත මෙම මසුන්ගේ මස් ජෙලි ස්වභාවයක් ගන්නවා. අඳුරේදී ශරීරයෙන් දීප්තිමත් එළියක් විහිදවන මේ මසුන් වර්ගය මුහුද පතුලේ සිටින රාක්ෂයන් ලෙසයි දීවරයන් හඳුන්වන්නේ. ඒ මොවුන්ගේ අප්‍රසන්න පෙනුම නිසාම වෙන්න පුළුවන්. මෙම මසුන්ගේ අප්‍රසන්න පෙනුමත් දුර්ගන්ධයක් නිසා ඒ දුප්පතාගේ ආහාරය ලෙස ප්‍රසිද්ධ නමුත් ලංකාවේ සමහර මුහුදුබඩ ප්‍රදේශවල ප්‍රණීත ආහාරයක් ලෙස දුප්පත් පෝසත් කාතරත් ජනප්‍රියයි. පැකට් කළ සහ ටින් කළ බදින ලද බොම්බිලි සුපිරි වෙළඳසල් වලද විකිණීමට තිබීමෙන් ඒ බව සනාථ වෙනවා. අපේ රටේ තිස්සර සමූපකාරවල සහ සතුසිත් බොම්බිලි කරවල නිකුත් කරනු ලැබුවා. මේ මොනව කිව්වත් බොම්බිලි රස වගේම කෑවට පස්සේ විඳින්න වෙන දුක් ගැට ගැනත් බොම්බිලි කාලා තියෙන කොයි කවුරුත් දන්නවා ඇති. ඒ ගැන අපි කියනවට වඩා කාපු කෙනෙක්ගෙන්ම දැනගන්නට තිබුණා නම් ඒක හැමදෙනාටම වැදගත් වේවි.